අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒද දහෝසි. ඔන්න ඔය වෙලාවේ කියලා කියන්නේ අර මහා භූමිකම්පාවක් ඇති වුණානේ. මහා භයානක බිහිසුණු. ඔන්න ඔය වෙලාවේදී ආනන්ද තෙරුන්ට ආයුෂ්මත් වූ ආනන්ද හරුණට මෙන්න මෙහෙම හිතවිල්ලක් ආවා. අච්චරියං වත බොහෝ අභූතං වත බොහෝ. ඔව් අයියෝ මහා ආශ්චර්ය ජනකයිනේ. හරිම අద్භූත ජනකයිනේ මේ භූමිකම්පාව. මහාවතායන් භූමිචාලෝ. මේ භූමිකම්පාව විශාල භූමිකම්පාවක්. සුමහාවතායන් භූමිචාලෝ. අතිශයින්ම දැවැන්ත භූමිකම්පාවක් මේක. භිංසනකෝ හරිම බිහිසුණුයි. සලෝමහංසෝ. ඇගේ ලොමුදහ ගන්නවන එකක් ඒක. දේවදුන්දු බියෝච ඵලින්සෝ. ඒ මදිවට මේ අහසේ ගිගුරීමත් පටන් ගත්ත අහස් ගිගුරුමක්. කෝන්කෝ හේතෝකෝ පච්චයෝ. මොකද්ද මේකට හේතුව මොකද්ද ප්‍රත්‍යය? මහතෝ භූමිචාලස්ස පාදුභාවායාති. මේ මහා භූමිකම්පාවක් ඇති වෙන්නේ මොකද්ද මේකට හේතු වෙන්නේ? ඒ කියන්නේ මේ අවස්ථාවේ සිද්ධ වෙච්ච එක නෙවෙයි මේ අහන්නේ. මහා භූමිකම්පාවක් ඇති වෙන්න හේතු භූත වෙන කරුණු මොනවද කියලා ඇති වුණ හැඟීම. අතකෝ ආයස්ම ආනන්දෝ ඉබ්බිතේ මේ ආයස්මතු ආනන්දහර යේන භගවා තේන උපසංඛමි. බුදුහාරු වෙතට ගියා වෙන කාගෙන් අහන්නද? උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තා නිසීදි. ඔව් ගිහලා බුදුහාරුන්ට නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තා නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඊට දවච. මේ පැත්තකින් වාඩි වෙච්ච ආයුෂ්මතු ආනන්දහරෝ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. අච්චරියං භන්තේ අභූතං භන්තේ. ස්වාමීනි හරිම ආශ්චර්යමත් ඒ වගේම අద్භූතයි. මහාවතායන් භන්තේ භූමිචාලෝ. විශාල භූමිකම්පාවක්. සුමහාවතායන් භන්තේ භූමිචාලෝ. අතිශයින් දැවැන්ත එකක්. භිංසනකෝ බිහිසුණුයි. සලෝමහංසෝ. ලොමු දහ ගන්නවන සෝ. දේවදුන්දු බියෝච ඵලින්සෝ. අහස් ගිගුරුමත් ඒ වගේම පැවතුණා. කෝනකෝ භන්තේ හේතුකෝ පච්චයෝ. ස්වාමීනි මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍යය? මහතෝ භූමිචාලස්ස පාදුභාවායාති. මහා භූමිකම්පාවක් ඇති වෙන්න හේතු වෙන කාරණා මොනවද? අට්ඨකෝ ඉමේ ආනන්ද හේතෝ අට්ඨපච්චය මහතෝ භූමිචාලස්ස පාදුභාවාය. ඔන්න ඔතන බුදුහාරු කියනවා සාමාන්‍යයෙන් ওই වගේ ඒවා බුදුහාරු කියන්නේ නැහැ. භූමිකම්පා ඇති වෙන හැටි ඒ වගේ කාරණා මේ නිකන් මේ භෞතික ලෝකයේ මිනිස්සු හොයන ඒවා නෙවෙයි. ඒ වගේ ඒවට උත්තර දෙන්නේ නැහැ බුදුහාරු. ඊටාම කලාතුරකින් තමයි ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන්නේ. හැබැයි ඉතින් මහා විද්‍යාඥ පිරිස් මහා පඬිවරු හැම මේ පුදුමයටපත් වෙන මේ බුදුහාරු දෙන මේ උත්තර පිළිබඳ. ඉතින් කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කියනවා ආනන්ද කාරණා 8ක් හේතු වෙනවා. කාරණා 8ක් හේතු ප්‍රත්‍ය වශයෙන් දක්වන්න පුළුවන්. මේ වගේ මහා භූමිකම්පාවක් ඇති වෙන්න මුල් වෙන කාරණා 8ක්. කතමේ අට. මොනවද ඒ 8? අයං ආනන්ද මහා පඨවි උද්දකේ පටිච්චිත. ඔන්න පළවෙනි වතාවට භූමිකම්පා ගැන බුදුහාරු විග්‍රහයක් කරනවා. ඒක එසේ මෙසේ විග්‍රහයක් නෙමෙයි. දැන් මොන උපකරණේ පාවිච්චි කළාද? මොන මැෂින් එක පාවිච්චි කළාද? නේ? මොන මීටරේ බලලාද මේ කියන්නේ? ඔන්න පළවෙනිම වතාවට උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. අයං ආනන්ද මහා පඨවි ආනන්ද මේ මහ පොළොව උද්දකේ පටිච්චිත. ජලය මතයි පිහිටලා තියෙන්නේ. මහ පොළොව පිහිටලා තියෙන්නේ ජලය මත. ඒ කියන්නේ මේ පඨවි කියලා කියන්නේ මේ තද ගතියනේ. එතකොට ගොඩබිමේ වැඩිපුර තියෙන්නේ තද ගතියනේ. එතකොට හොඳටම දන්නවා මේ පෘථිවිය තුල වැඩිම තියෙන ජලයයි කියන එක දන්නවා. ඕනම කෙනෙක් දන්නවා ඒක. මේ බුදුහාරු කියනවා මේ පඨවි ධාතුව පිහිටලා තියෙන්නේ ජලය මත. උද්දකං වාතේ පටිච්චිතං. මේ ජලය පිහිටලා තියෙන්නේ කොහෙද? වාතේ. අයි මේ විශ්වය තුල ගෝලයක් හැටියට නේ අපිට පේනවා විවිධාකාර මේකේ තියෙනවා මේ පෘථිවි ගෝලය වගේම තව තවත් විවිධාකාර ග්‍රහලෝක මේකේ පිහිටලා තියෙනවා. ඒ හැම ග්‍රහලෝකයකම හැම වස්තුවක්ම රවුම් වස්තුවක් හැටියටයි තියෙන්නේ. භ්‍රමණය වෙන පරිභ්‍රමණය වෙන වස්තුවක් හැටියට. ඒ ওই ග්‍රහලෝක තියෙන්නේ කොහොම? එතකොට ඒක තියෙන්නේ මේ හාසපාවෙමින් තියෙන ඒවා. පෘථිවි ගෝලයේ තියෙන්නේත් එහෙමයි. එතකොට පඨවි ධාතුවේ තියෙන ජලය මත ඒ ජලය තියෙන්නේ මේව සේරම ගෝලයක් වගේ තියෙන්නේ. පෘථිවි කියන එකත් ගෝලයක් වගේ ජල ගෝලය කියන එකත් ජලයත් රවුමටයි තියෙන්නේ. ඒක පිටලා තියෙන්නේ වායු ගෝලය මත. වාතය මත. වාතේ පටිච්චිතං. ඔව්. වාතෝ
ආකාසට්ඨෝ හෝති. එතකොට මේ වාතය කොහෙද තියෙන්නේ? අහසනේ. ඒක පිටලා තියෙන්නේ ආකාශ ධාතුව තුල. හෝති කෝසෝ ආනන්ද සමයෝ ඔන්න කිසියම් අවස්ථාවක් වෙනවා මෙන්න මෙහෙම අවස්ථාවක් එන්න පුළුවන්. යම් මහා වාතා වායන්ති. ඔය වාතය තද බල වාතයක් හැටියට හමන අවස්ථාවක් තියෙනවා. වාතය කැළඹෙන අවස්ථා තියෙනවා. ඔය කියන්නේ වායු විද්ධාරාව කැළඹිලා කියලා කොච්චරවත් කියන්නේ නේ. වාතය කැළඹෙන අවස්ථා තියෙනවා. මහා වාතා වායන්තා අන්න එතකොට මහා වාතයන් හමන්න පටන් ගන්නවා. උදකං කම්පෙන්ති. එතකොට මොකද වෙන්නේ? මේ ජලගෝලයක් තියෙනවා කිව්වනේ. අන්නේ ජලගෝලය කම්පාවටපත් වෙනවා වාතයේ තියෙන සැඩ පරුසකම නිසා. උදකං කම්පිතං අර ජලය කම්පා වෙනකොට පථවින් කම්පෙන්ති. ඒ මතනේ තියෙන පෘථිවිය ඒක කම්පා වෙනවා. අයම් පඨමෝ හේතෝ පඨමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාදුභාවයි. ඔන්න මහා භූමිචාලයක් ඇති වෙන්න. ඒ කියන්නේ භූමිකම්පාවක් ඇති වෙන්න හේතු වෙන පළවෙනිම කාරණේ ඔන්න ඔක. පුනජ පරං ආනන්ද සමනෝවා හෝති බ්‍රාහ්මනෝවා. ඔව්. ඔන්න කියනවා දෙවෙනි කාරණේ. ආනන්ද මේකට දෙවෙනි හේතුවකුත් ඒ පළවෙනි හේතුව අරක. දෙවෙනි කාරණේ තමයි මේ ලෝකේ ඉන්න පුළුවන් ශ්‍රමණ කෙනෙක් හෝ එහෙම නැත්නම් බ්‍රාහ්මණ කෙනෙක්. ඉද්ධිමා ඒගොල්ලෝ 이르දිමත් අය. චේතෝ වසිප්පත්තෝ තමන්ගේම හිත හොඳටම වසක කරගත්ත උදවිය. දේවෝවා මහිද්దికෝ මහානුභාව. එහෙම නැත්නම් අර ශ්‍රමණ බ්‍රාහ්මණය හැරෙනකොට මහා 이르දි සම්පන්න මහානුභාව සම්පන්න දෙවියෙක්. මහිද්దికෝ මහානුභාව. මහා ආනුභාව සම්පන්න මහත් 이르දි ඇති දෙවියෙක්. තස්ස එතකොට පරිත්ත අර මෙතන කියවනේ සමනෝ කියලා. සමනෝ කියලා කියන්නේ නිකම්ම ශ්‍රමණෙක් වෙන්න බෑ. ඒ ශ්‍රමණ කියන එකෙන් සමනෝ කියන එකෙන් අදහස් කරන්නේ සමාපatti 8ට යන්න පුළුවන්. ධ්‍යාන වඩලා පළපුරුදු රූපී අරූපී ධ්‍යාන හොඳට පුරුදු පුහුණු කරපු විවිධ ධ්‍යාන තමන්ගේ ජීවිතයට අත්හදා බලපු. එවැනි මේ ශ්‍රමණ කෙනෙක් නිකම්ම ශ්‍රමණ කෙනෙක් නෙවෙයි. ඒ අය තමයි මහානුභාව සම්පන්න 이르දිවත් අය කියලා කියන්නේ ඒගොල්ලෝ. ඔය අතර බ්‍රාහ්මණෝ කියලා කියනෝනේ. මේ කියන්නේ නම් ඍෂිවරු. ඒ කියන්නේ ඉන්දියාවේ අදට තියෙනවනේ ඍෂිවරු විවිධාකාර. ඒගොල්ලොත් නිකන් ඍෂිවරු නෙමෙයි. ඒගොල්ලෝ තමන් ඕකේ තියෙන හොඳ වචන චේතෝ වසිප්පත්තෝ. චේතෝ වසිප්ප. තමන්ගේම හිත තමන්ට ඕන හැටියට වශී කරගත්ත. ක්ෂණයකින් වෙනස් කරන්න පුළුවන් ක්ෂණයකින්. කොච්චර හරි කියනෝ නම් පඨවි ධාතුව තුල හිත තියාගෙන ක්ෂණයකින් ඒක අමතක කළා ආපෝ ධාතුව වඩන්න පුළුවන්. සමහර වෙලාවට මේ දෙක සමගාමීව වඩනවා පඨවි ධාතුව ආපෝ ධාතුව පඨවි ධාතුව ආපෝ ධාතුව. සමහර වෙලාවට පඨවි ධාතුව යන්තමින් වඩනවා ආපෝ ධාතුව වැඩියෙන් වඩනවා. එතකොට සමපරතාවය ගිලිහෙනවා. මං කියන එක තේරෙනවනේ? සමානව යනවා නම් දෙක සමානව යනවා. සමානව යන එකේ සමානත්වයේ ගිලිහිලා යනවා. එකක් මද වශයෙන් එකක් වැඩි වශයෙන් වලනකොට. එතකොට මේකේ තියෙන සමපරතාවය වෙනස් වෙලා ගිහිලා මේකේ අන්දමන්ද තත්වයක් ඇති කරන්න පුළුවන් ශක්තියක් වෙනවා. අන්න ඒ වගේ. එතකොට ඒ වගේම දැන් දෙන්නෙක් ගැන කිව්වා මං. තුන්වෙනි එක තමයි 이르දිමත් සහ මහානුභාව සම්පන්න දෙවියෙකුටත් ඔය වැඩේ කරන්න පුළුවන්. තස්ස පරිත්තා පඨවි සංඥා භාවිතා හොති. මද වශයෙන් පඨවි සංඥාව වඩනවා. අප්පමාන ආපෝ සංඥා. ආපෝ සංඥාව ඒත් එක්ක වඩනවා අප්‍රමාණව. ඒ කියන්නේ ඊටාම අධිකව වැඩියෙන් වඩනවා. පඨවි සංඥාව වඩන්නේ බොහොම අඩු වශයෙන් සුළු වෙලාවක් තුල. පඨවි සංඥාවෙන් එකවරට මාරු කළා ආපෝ සංඥාව වැඩියෙන් වඩනවා. ආපෝ සංඥා සෝ ඉමං පඨවින් කම්පේති. තනි මිනිස්සෙකුට හිතන්න පුළුවන් එකක්ද? මේ මුළු පෘථිවියේ තියෙන පඨවි ධාතුව මද වශයෙන් වඩලා මුළු පෘථිවියේ වටේට තියෙන පඨවි ධාතු වගේ තුන් ගුණයක් විතර තියෙන ආපෝ ධාතුව වැඩියෙන් වඩලා මේ දෙකේ සමපරතාවයේ ගිලියල් පැත්තකට බැහැර කරලා සමපරතාවය නැති කරලා කම්පණයට පත් කරනවා කියන පොඩි වහේ වැඩක්ද? පෘථිවියක් කම්පා කරන්න පුළුවන් එක හිතකින්. කොහොම බලයක් තියෙනවද මේ චිත්ත ශක්තිය කියන එක? කොහොම බලයක්ද ඒක?
මේ කරන විදියක් තියෙනවා. කොහොමද කරන්න කියලා. පඨවින් කම්පේති සංකම්පෙන්ති එතකොට පටවිය කම්පා කරනවා සංකම්පයති වැඩියෙන් කම්පා කරනවා සම්පකම්පේති අතිශයින් ඉහළ මට්ටමකින් කපාවට පත් කරනවා. සම්පවේදේති වෙවුලවනවා මහ පොළොව වෙවුලවනවා. අයං ဒ ුතියෝ හේතෝ ဒ ුතියෝ පච්චයෝ මෙන්න දෙවෙනි හේතු ප්‍රත්‍යය මහතෝ භූමිචාලස්ස භූමිචාලස්ස පදුභාවයි. මේ මහා භූමිකම්පාවක් ඇති වෙන්න හේතු වෙන දෙවෙනි කාරණය. එතකොට පේනෝ නේද ස්වාභාවික හේතුන් මත පළවෙනි එක වෙන්නේ. දෙවෙනි එක හිතාමතා කරන ඒවා කියලා පේනෝනේ. එක්කෝ ශ්‍රමණ කෙනෙක්, එහෙම නැත්නම් බ්‍රාහ්මණ කෙනෙක්, එහෙමත් නැත්නම් බල සම්පන්න දෙවි කෙනෙක්. ඔය තුන්දෙනාට ඔය වැඩේ කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? තුන්දෙනාම උනා කරන්න ඕන චේතෝවසිප්පත්. තමන්ගේම හිත තමන්ට වසඟ කරගෙන ඉතා සියුම්ව. එතකොට ඔය අතර වාරේ මම එක්කෙනෙක් ගන්න අහලා තියෙනවා. ඒක නම් අහම්බයක් වගේ පේන්නේ. එයාට පුළුවන් අපි හිතමු කැලේ ගිහිල්ලා එනකොට මොකක් හරි වරසතේ කෙලවගෙන එනවයි කියලා. එයාට පුළුවන්කම තියෙනවා ඒ තමන්ගේ තියෙන දුර ප්‍රමාණය, ඒ සතා යන දුර ප්‍රමාණයත් මානසික ව්‍යවස්ථාපිත කරලා ගහක තියෙන මහා අත්තක් කඩලා දාන්න මැද්දට. ගහේ අත දිහා චුට්ටු වෙලාව බලාගෙන ඉඳලා. ඒකත් ওই වගේම එකක්. එතකොට ඒ වගේ හිත දිනු කරපු උදවියක් තියෙනවා. ඒගොල්ලන්ට අච්චර මහා භූමිකම්පාවක් ඇති කිරීමේ හැකියාව තියෙනවද නැද්ද මන් දන්නේ නැහැ. නමුත් මේකත් පොඩි වැඩක් නෙමෙයි. පුනච පරං ආනන්ද යදා බෝධිසත්වෝ තුසිතා කායා චවිත්වා සතෝ සම්පජානෝ මාත් කුච්චින් ඔක්කමති. දැන් අපිට පේනෝ නේද? දැන් දෙකක් කියලා ඉවරනේ. බුදුහාමුදුරුවෝ සම්බන්ධ වෙන්න ඕන තුන්වෙනි එකේදී විතරනේ. බුද්ධ ශාසනයට සම්බන්ධ වෙන්නේ තුන්වෙනි එකේදී. ඔක කාරණා 8ක් තියෙනවනේ භූමිකම්පාවකට. එතකොට ආයි මේක පුනච පරං ආනන්ද තවද ආනන්ද යදා බෝධිසත්වෝ යදා යම් දවසක බෝධිසත්වයන් වහන්සේ තුසිතා කායා චවිත්වා තුසිත දිවි ලෝකයෙන් සබවුත් චුත වෙලා ඇවිල්ලා සතෝ සම්පජානෝ හොඳට සතිමත්ව ඒ වගේම සම්පජානෝ කියන්නේ සිහිනුවණින් යුතුව මාත කුච්චින් ඔක්කමති. මව්කුසට බැසගනීද? තදායම් පඨවේ කම්පති. අන්නේ දාටත් ඒ කියන්නේ බෝධිසත්ව පිළිසිඳ ගන්න දවසටත් භූමිකම්පය ඇති වෙනවා. සංකම්පති. සංකම්පති කියන්නේ වැඩියෙන් කම්පා වෙනවා. සම්පකම්පති. අතිශයින් කම්පා වෙනවා. සම්පවේදති. වෙවුලනවා. අයං තතියෝ හේතෝ තතියෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පදුභාවයි. ඔන්න ඕකයි මහා භූමිකම්පාවකට හේතු වෙන තුන්වෙනි කාරණය. පුනච පරං ආනන්ද තවද යදා බෝධිසත්වෝ සතෝ සම්පජානෝ මාත කුච්චිස්මින් නික්ඛමති. අන්න බෝධිසත්වයන් වහන්සේ හොඳ සිහිනුවණින් යුක්තව මව්කුසින් බිහි වෙනවද? තදායම් පඨවේ කම්පති. අන්නේ දාටත් මේ මහ පොළොව කම්පා වෙනවා. සංකම්පති. වැඩියෙන් කම්පා වෙනවා. සම්පකම්පති. අතිශයින් කම්පා වෙනවා. සම්පවේදති. වෙවුලනවා. අයං චතුත්ථෝ හේතු චතුත්ථෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතු භාවයි. මේක හතරවෙනි කාරණේ මහා භූමිචාලාවකට එහෙම නැත්නම් භූමිකම්පාවකට හේතු වෙන හතරවෙනි කාරණේ. පුනච පරං ආනන්ද තවද ආනන්ද යදා තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධි අபிසම්බුජ්ජති. යම් දවසක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරනවද? තදායම් පඨවේ කම්පති. දාටත් ඔන්න මේ මහ පොළොව කම්පා වෙනවා. සංකම්පති. තදින් කම්පා වෙනවා. සම්පකම්පති. අතිශයින් කම්පාවට සම්පවේදති. වෙවුලනවා. අයං පංචමෝ හේතෝ පංචමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතු භාවයි. මහා භූමිකම්පාවට හේතු වෙන පස්වෙනි කාරණය. පුනච පරං ආනන්ද තවද ආනන්ද යදා තථාගතෝ අනුත්තරං ධම්මචක්ඛම් පවත්තේති. ආන්න බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ධම්සක් පවත්වන දවසේ
තදායම් පඨවි කම්පති අදාටත් මේ මහ පොළොව කම්පා වෙනවා. සංකම්පති ඔව් වැඩියෙන් කම්පා වෙනවා. සම්පකම්පති අතිශයින් කම්පා වෙනවා. සම්පවේදති වෙවුලනවා. අයං චට්ඨෝ හේතෝ චට්ඨෝ පච්චයෝ මේක හයවෙනි හේතු ප්‍රත්‍ය මේක. මහතෝ භූමිචාලස්ස පාතු මහා භාවය භූමිකම්පාව සිද්ධ වීමට හේතු වෙනවා. පුනච පරං ආනන්ද තව දානන්ද යදා තථාගතෝ සතෝ සම්පජානෝ යම් දවසක තථාගතයන් වහන්සේ හොඳ සිහිනුවණින් යුක්තව ආයු සංඛාරං ඔස්සජති ආයු සංස්කාරය අතහරිද තදායම් පඨවි කම්පති අන්න එදාටත් මේ මහ පොළොව කම්පා වෙනවා. සංකම්පති තදින් කම්පා වෙනවා. සම්පකම්පති අතිශයින් කම්පා වෙනවා. සම්පවේදති වෙවුලනවා. අයං සත්තමෝ හේතෝ සත්තමෝ පච්චයෝ ඒක හත්වෙනි කාරණාව හත්වෙනි ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය මහ පොළොව කම්පා වීමට. මහතෝ භූමිචාලස්ස පාතු භාවය ආ. පුනච පරං ආනන්ද තව දානන්ද යදා තථාගතෝ අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යම් දවසක තථාගතයන් වහන්සේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවනද තදායම් පඨවි කම්පති අන්න එදාටත් මේ මහ පොළොව කම්පා වෙනවා. සංකම්පති තදින් කම්පා වෙනවා. සම්පකම්පති අතිශයින් කම්පා වෙනවා. සම්පවේදති වෙවුලනවා. අයං අට්ඨමෝ හේතෝ අට්ඨමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතු භාවය මෙන්න මේක තමයි අටවෙනි හේතුව අටවෙනි ප්‍රත්‍ය මහා භූමිකම්පාවක් ඇතිවීමට. ඉමේකෝ ආනන්ද අට්ඨ හේතෝ අට්ඨ පච්චයා මහතෝ භූමිචාලස්ස පාතු භාවය ආනන්ද මෙන්න මේකයි මහා භූමිකම්පාවක් ඇති වෙන්න හේතු ප්‍රත්‍ය වෙන කාරණා 8 මෙන්න මේ 8යි. අට්ඨකෝ ඉමා ආනන්ද පරිස ආනන්ද මේ ලෝකේ ඉන්නවා පිරිස් 8ක්. මොකද්ද මේ පිරිස් 8යි කියලා කියන්නේ? නිකම්ම මේ පිරිසක් කියලා කිව්වම මේ අපිට කියන්න පුළුවන් මේ පිරිමි පිරිසක් ගැහණු පිරිසක් කොහොම කියන්න පුළුවන් නේ හාමුදුරු පිරිසක් කොහොම මේ පිරිස් 8යි කියලා කියන්නේ ඒක නෙවෙයි පොඩ්ඩක්. මේ පිරිස් 8ක් කියලා කියන්නේ බුදුහාමුදුරන්ට යන්න පුළුවන් බුදුහාමුදුරුවෝ සම්බන්ධ වෙන පිරිස් 8ක්. හරිනේ? කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ ඔන්න ඔය 8 කණ්ඩායම් 8කට විතරයි. ඔන්න ඔක මතක තියාගන්න. කණ්ඩායම් 8යි. ලෝකේ ඉන්න කණ්ඩායම් ඊට වඩා. හිටියට උන්වහන්සේ යන්නේ ඒ තැන් වලට ගිහිල්ලා සාකච්ඡා කරන්නේ කණ්ඩායම් 8කට විතරයි. කවුද ඒ කණ්ඩායම් 8 කියලා බලමු. කතමා අට්ඨ ඔව්. කවුද ඒ 8 දෙනා? පිරිස 8. කත්තිය පරිස අන්න මේ ලෝකේ කොහේ හරි ක්ෂත්‍රීය පිරිසක් ඉන්නවා නම් ඒ කියන්නේ පාලක පිරිසක්. මනුෂ්‍යයන් පාලනය කරන මිනිස්සු පිරිසක්. කත්තිය පරිස ඔව්. බ්‍රාහ්මණ පරිස ඔව්. දැන් මනුෂ්‍යයන්ගේ පාලනය සිද්ධ වෙන තැනක රජවරු ගොල්ලක් ඉන්නෝනේ පාලක පන්තියක් ඉන්නෝනේ. අන්නේ පිරිස් වෙතට බුදුහාරු යනවා. දෙක බ්‍රාහ්මණ පරිස ඊළඟට රටක ඉන්නවනේ උගත් පිරිසක්. බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ උගතුනේ. චින්තනය දිනු කරපු අය දාර්ශනිකයෝනේ. අන්නේ උදවියන් වෙතටත් යනවා. ගහපති පරිස ඒ වගේම ඉන්නවනේ ව්‍යවසායක පිරිසක්, සිටු පිරිසක්, සල්ලිකාර පිරිසක්. ඒගොල්ලෝ වෙතටත් යනවා. සමන පරිස සමන පරිසා කියලා කියන්නේ ශ්‍රමණයන් ඉන්නවනේ. ශ්‍රමණ කියලා කියන්නේ බෞද්ධ ශ්‍රමණය විතරක් නෙවෙයි. කොයි ලෝකේ හරි ඉන්නව නම් භ්‍රමචාරී ජීවිත ගත කරමින් ලෝකයට යහපත උදා කරන පිරිසක්. අන්න ඒගොල්ලෝ සමන පිරිසක් හැටියට ගිහි ජීවිතය ගත කරනවා. හැබැයි ගිහි කියලා කියන්න පුළුවන් කමක් නැහැ නේ ශ්‍රමණේනේ ඒගොල්ලෝ. ගිහි ජීවිතේ වේගුණලා ශ්‍රමණ භාවයට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ අඳිනායදුම මොකක් වුණත් ගිහියන් කරන ගිහි සැප බලාපොරොත්තුෙන් කරන ඒවා කරන්නේ නැහැ. විවාහ වෙන්නේ නැහැ. භ්‍රමචාරී ජීවිතයක් ගත කරනවා යම් යම් නීති රීති යටතේ. අන්න ඒගොල්ලෝ කියන්නේ ඔය. සමන පරිස සමන පරිසා. චාතුම් මහා රාජික පරිස දැන් අන්න පිරිස් 4ක්ම කිව්වේ මනුස්ස ලෝකයට අදාළවයි කියලා පේනෝනේ. පිරිස් 4ක්ම තියෙන මනුස්ස ලෝකයට අදාළ. ඒ රටේ ඉන්න පාලක පන්තිය වෙතට යනවා. ඒ රටේ ඉන්න උගත්තු වෙතට යනවා. ඒ රටේ ඉන්න ව්‍යවසායකයෝ සල්ලිකාර සිටුවරු වගේ ඉන්න අය ඒගොල්ලෝ හම් වෙන්න යනවා. ඊළඟට අවසාන කාරණේ හැටියට මේ ගහපති කියනවා සාමාන්‍යයෙන් හොඳට ගෘහ ජීවිතය ගත කරන අයටත් ගහපති කියලා කියනවා මෙතන. සිටුවරු විතරකුත් නෙමෙයි. හොඳට කාලා බීලා ඉන්න
බඩගිනි හමුදාවකට බඩ කියලා වැඩක් නැහැනේ. නේ? ඒ නිසා හොඳට කාලා බීලා ඉන්න එවැනි පිරිස අතරත් යනවා. ඊළඟට කිව්වා ශ්‍රමණ පරිසය. පරිසත් 4ක් තියෙන්නේ මනුස්ස ලෝකයට අදාළව. මතක තියාගන්න මේ කියන රාජකීය පිරිසයි කියන අය දැන් අපි හිතන්නේ මේ පෘථිවියේ ඉන්න රාජ්‍ය තුල ඉන්න අය කියලා. මතක තියාගන්න මේ තලයේ තුල තියෙනවා මේ වගේ පෘථිවි 1000ක්. ඒකට කියනවා සාහස්‍රිකා ලෝක ධාතු කියලා. චූලනිකා ලෝක ධාතු කියලා කියන්නේ ඒක. නේ? එතකොට ඒකෙම තියෙනවා මේ පෘථිවිය වගේ 1000ක්. අපිට වෙනින් සූත්‍රයක ඒක හම්බ වෙන බුදුහාමගේ දේශනාවක්. කොහොමත් එන එකක් නෙමෙයි බුද්ධ දේශනාවක්. ඒ 1000 එක පැකේජ් එකක් හැටියට ගත්තොත් ඒ වගේ 1000ක් තියෙන තව කොටසක් තියෙනවා. ඒකට කියනවා අපි මජ්ක්‍ධිමිකා ලෝක ධාතුව. එහෙම නැත්නම් ද්විසාස්ත්‍රික ලෝක ධාතුව. අර මේ චූලනිකා ලෝක ධාතුවේ තියෙන 1000 එකක් හැටියට අරගෙන ඒ ඒකක 1000ක් තමයි මජ්ක්‍ධිමිකා ලෝක ධාතුව කියන්නේ. මජ්ක්‍ධිමිකා ලෝක ධාතු කියන එක ඒකකයක් හැටියට ගත්තොත් ඒ වගේ 1000ක් තව තියෙනවා. ඒකට කියනවා තිසාහස්ත්‍රික ලෝක ධාතු. එහෙම නැත්නම් මහා සාහස්ත්‍රික ලෝක ධාතු. ඔය හැම එකම හැම පෘථිවිය වගේ එකම මනුස්ස ලෝක තියෙනවා. ඒකට එක බැගින් ඔය හැම පෘථිවිය හැම එකටම මේ හැම ලෝකයකටම මේ හැම ලෝක ධාතුවකට ඒ කියන්නේ ලෝක ධාතුව. ඒ හැම ලෝක ධාතුවකටම තියෙනවා මනුස්ස ලෝක එක බැගින්. ඔය හැම එකම එක ඉරක් එක හඳක්. මහද්වීප පහක්. එක ඉරක් එක හඳක් මහද්වීප පහක් තියෙනවා. කාම ලෝක 11ක් තියෙනවා. ඒකේ මනුස්ස ලෝකයක් තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඔන්න ඔය ටිකක් තියෙන එක ලෝක ධාතුවකට. එහෙනම් ඔය හැම එකම මනුස්ස ලෝකයක් තියෙනවා නම් හැම එකම පාලක පන්තියක් ඉන්නවා. හරිනේ? ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අපි ඉන්න පෘථිවියේ තියෙන මනුස්ස ලෝකෙ විතරකුත් කියලා හිතන්න ඕනේ නැහැ. නේ? අනිත් ඒවා කෙසේ වෙතත් මේ චූලනිකා ලෝක ධාතුව තුල 1000ක් තියෙනවනේ. ඒ ඕන එකට ඇහෙන්න බණ කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ. ඒක අපි වෙනත් තැන් වලත් හම්බ වෙන එක. චාතුම් මහා රාජික පරිසා. ඔන්න ඒව මේකට අදාළ ඒවා නෙමෙයි. හැබැයි කාම ලෝකේ. එහෙනම් අපිට පේනවා කාම ලෝකයේ ඇතුලේ මනුස්ස ලෝකයට විතරක් අදාළව ස්ථාන පිරිස් 4ක් ඉන්නවා. දිව්‍ය ලෝක වලට අදාළව බලනකොට ඔන්න පේනවා අපිට චාතුර් මහා රාජික පිරිසා කියලා කියන්නේ චාතුර් මහා රාජික පිරිස් වතරත් බුදුහාරු යනවා. දිව්‍ය ලෝක. තාවතිංස පරිසා. ඔන්න දෙවෙනි එක. මනුස්ස ලෝක හැරෙනකොට දැන් දෙවෙනි එක ඔය කියන්නේ. ඒ කියන්නේ තවතිසා දිව්‍ය ලෝකයටත් යනවා. මාර පරිසා. ඔන්න එතෙන්දී ඊළඟ එකේ තියෙන මාර පරිසා. ඒ කියන්නේ පරිනිම්මිත වසවර්තී කියලා මාර දෙවිය පුත්‍රයෙක් ඉන්නෝනේ. පරිනිම්මිත වසවර්තී කියන මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ. ඒක වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ. ඒක නෝ පරිනිම්මිත වසවර්තී කියලා දිව්‍ය ලෝකයටත් බුදුහාරු යනවා. මාරයා ඉන්න එකට යනවා. දැන් මෙතන මට කියන්නේ යමක් තියෙනවා. දිව්‍ය ලෝක තුනක් තියෙන උන්වහන්සේ යන්නේ නැති. යාම දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා තමයි බෝධිසත්ව හැටියට එන්නේ. හැබැයි බුදු වුණාට පස්සේ යන්නේ නැහැ. ඊළඟට නිම්මාන රතී කියන දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොකද හේතු කියලා. ඒවයි දෙවිවරු ඉන්නවා. යන්නේ නැහැ මේ ලෝක තුනට. මාරයා මේ හතුරුකම් කරපු එක්කෙනා. හැබැයි ඒකට යනවා. ඊළඟට තියෙනවා දැන් මේ කිව්වේ කාම ලෝක ඇතුලේ. දැන් තියෙනවා ඉන් එහාටත් ගමන් කරන එක තැන. මොකද්ද? බ්‍රහ්ම පරිසා. ඔන්න බ්‍රහ්ම පිරිස වෙතටත් යනවා. එතකොට දැන් මනුස්ස ලෝකයේ පිරිස් 4යි දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල පිරිස් 4යි. ඔන්න පිරිස් 8 තමයි බුදුආරෝ ගමන් කරන පිරිස් 8. උන්වහන්සේ දේශනා කරන්නේ ඔන්න 8 පිරිසකට විතරයි.
අනිත් ඒවාට යන්නේ නැත්නම් මොකද කියලා අහුවොත් අපිට ඒවා කියන්න දන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. අභිජානාමි කෝපනාහං ආනන්ද. අනේ ඔන්න බුදුහාමුදුරුවෝ කියන වචනයක්. ඕක නිතර හම්බ වෙන වචනයක් නෙවෙයි. ওই ක්‍රියාපදේ. අභිජානාමි. ඕකට අපිට තේරුම් කියන්න අමාරුයි ඔය තියෙන විභක්තියට අනුව. සිංහලයේ එහෙම කියන්න අමාරුයි. මතකයි කියලායි කියන්න වෙන්නේ. ආනන්ද මට හොඳට මතකයි. මේක හැටියට ගත්තොත් මතක ඇත්තේ බිමි වගේ එකක් තමයි කියන්නේ. හරිනේ? ඔව්. ආනන්ද මට මතකයි. අනේක සතං කත්තිය පරිසං උපසංඛමිතා. නොඑක් සිය ගණන් රජවරුන් වෙත ගියපු අවස්ථා මතකයි. තත්‍රාපි මයා ඔය කියන්නේ එතකොට මේ ඉන්දියාවෙම සිය ගණන් රජවරුන් වෙත ගියපු එකමයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නැහැ. සිය ගණන් රජවරුන් වෙත ගියපු අවස්ථා මට මතකයි කියලා කියනවා. තත්‍රාපි මයා සම්නිසින්නේ පුබ්බංචේව මම ඒගොල්ලොත් එකට වාඩි වෙලා හිටියා. මම ඒගොල්ලොත් එකට වාඩි වෙලා හිටියා. සම්නිසින්න පුබ්බං. ඉස්සර ඒගොල්ලොත් එකට වාඩි වෙලා හිටියා මම. තත්‍රාපි මයා සම්නිසින්නේ පුබ්බංචේව ඒ අර ලෝක වලට ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා තාත්‍රාපි කිව්වේ එතෙන්දී මම ඒගොල්ලොත් එකට වාඩි වෙලා හිටියා. සල්ලපිත පුබ්බංච ඒගොල්ලොත් එක්ක මම අල්ලාප සල්ලාපේ තියදුනා. ඒ කියන්නේ වචන හොම කතා බහ කළා ඒගොල්ලොත්. සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බ. ඒ විතරක් නෙවෙයි සාකච්ඡා. ඒ කියන්නේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා ඒගොල්ලොත් එක්ක. තත්ථ යාදිසකෝ තේසං වන්නෝ හෝති. එතෙන්දී ඒගොල්ලන්ගේ වර්ණයක් තියෙනවනේ මොකක් හරි. යම්බදු වර්ණයක් යම්බදු පෙනුමක් තියෙනවනේ. මේ කියන්නේ පෙනුම. තාදිසකෝ මයහං වන්නෝ හෝති. මගේ පෙනුමත් ඒකමයි. එහෙනම් බුදුවරයෙක් හැටියට පෙනෙන රූපයකින් නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් පේනවා මේ අපි ඉන්නේ එකේ නෙවෙයි කියලා මේ. හරිනේ? කියන්නේ රජවරු හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ඒත් ඉන්දියාවේ උදවිය කොහොමද ඉන්නේ කියලා දන්නවනේ. අපිට හරියටම කියන්න බෑ. නමුත් අපිට පැහැදිලිව පේනවා. බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ගේ ස්වරූපේ ඒගොල්ලන්ගේ පෙනුමක් තියෙනවනේ. කොහේ හරි ඒ රටක ඒ පෙනුමෙන් තමයි යන්නේ. ඒ කියන්නේ මේ සිවුරක් පෙරවකට යනවන වෙනසක් පේන්නේ නැහැ. අන්න ඕක මතක තියාගන්න. යාදිසකෝ තේසම්වන්නෝ. ඒගොල්ලන්ගේ පෙනුම යම්සේද තාදිසකෝ මයං වන්නෝ. මගේ පෙනුමත් ඒකමයි. මවාගෙන යන්නේ. ඊළඟට යාදිසකෝ තේසං සරෝ හෝති. ඒගොල්ලෝ කතා කරන්නේ මොන භාෂාවද? තාදිසකෝ මයහං සරෝ හෝති. මම කතා කරන්නේ ඒ භාෂාව. අන්න භාෂාවත් ඒගොල්ලෝගේ භාෂාව මේ තමයි කතා කරන්නේ. ඒක පේනවා බුදුහාරවන්ට ශනිකව පුළුවන් ඕන කෙනෙකුගේ භාෂාව ග්‍රහණය කරගන්න. ධම්මියාච කථාය සන්දස්සේමි. ඒ විතරක් නෙවෙයි ඔය මොන භාෂාව කතා කරත් උන්වහන්සේ කරන රාජකාරී ටිකක් තියෙනවා. උන්වහන්සේ හොඳට කරුණු පැහැදිලි කරලා දෙනවා. සමාදපේමි. එපමණක් නෙවෙයි ඒ දේශනා කරන ධර්මය ඒගොල්ලන්ට ගන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන් විදිහට දේශනා කරනවා. ගන්න හිතන විදිහට. සමුත්තේජේමි. ඒක ස්ථිර කරනවා. සම්පහන්සේමි. අන්තිමට ඒගොල්ලෝ සන්තෝෂයටපත් කරනවා. භාසමානංච මං නජානන්ති. ඒ කතා කරපු ඒ වැඩපිළිවෙල කරපු මා ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. කෝනුකෝ අයං භාසති. මේ කතා කරපු එකන කවුද? දේවෝවා මනුස්සෝවා. මේ දෙවියෙක්ද අපිට මේ කතා කරේ මිනිස්සෙක්ද? ධම්මියා කථාය. ඔන්න ඔය දෙක දන්නේ නැහැ. ඒකෙන් පේනවා මේ මනුස්ස ලෝකේ කොහාට හරි ගියා නම් අඳුර ගන්න බැරිද මේ ආවේ මිනිස්සෙක්ද කියලා. නේ? ඒ නිසා පේනවා මෙතන ඒගොල්ලන්ට එච්චර මේ බලත් කියලා එකට වාඩි වෙලා ඉඳලා එකට සාකච්ඡා කරලා එකට කතා කරලා ඒගොල්ලන්ට ධර්මයක් කියලා දීලා මං එතනින් අතුරුහන් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒත් මාව කවුද කියන දන්නේ නැහැ. කවුද මේ මිනිස්සෙක්ද දෙවියෙක්ද කියනවත් දන්නේ නැහැ. ඊළඟට ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා. ඒගොල්ලන්ට ධර්ම කතාවෙන් කරුණු දක්වලා සමාදන් කරවලා සමුත්තේජෙත්වා එදගන්වලා සම්පහන්සෙත්වා ඒගොල්ලෝ සන්තෝෂයටපත් කරලා අන්තර්ධායාමි. අන්තර්දායම එකපාරට මං එතනින් අතුරුදහන් වෙනවා. අන්තරහිතංච මං නජානන්ති. එතනින් අතුරුදහන් වෙච්ච මා ගැන ඒගොල්ලෝ දන්නෙත් නැහැ. මං අතුරුදහන් වුණා කියන එක දන්නේ නැහැ.
කොනුකෝ අයං අන්තරහිතෝ දැන් මෙතන හිටියා කෝ නැහනේ යා. කවුද මේ අතුරුදහන් වෙච්ච එකේ? කවුද යා? දේවෝවා මනුස්සෝවා යා දෙවියන්ද මිනිස්සෙක්ද? මං ඒ සේරම කළා එතනින් නොපෙනී යනවා. ඒගොල්ලෝ ඒත් දන්නේ නැහැ. දැන් මෙතන හිටියා කෝ නැහනේ මෙයා දෙවියන්ද මිනිස්සෙක්ද? ඒවා ඒගොල්ලෝ දන්නේ නැහැ. අභිජානාමි කෝපනාහං ආනන්ද ආනන්ද මට හොඳට මතකයි. අනේක සතම් බ්‍රාහ්මණ පරිසං ඔව් නොඑක් සිය ගණන් බ්‍රාහ්මණ පිරිසට මං ගියපු ඒවා උපසංගමිතා. පේයාලම ඔව් මං ගියපු ඒවා මතකයි. ගහපති පරිසං නොඑක් සිය ගණන් බ්‍රාහ්මණ පිරිසට මම ගියා. ගිහිල්ලා ඒගොල්ලොත් එකට වාඩි වෙලා හිටියා. එකට කතා කරගෙන හිටියා. එකට සාකච්ඡා කළා. ඒගොල්ලන්ට ධම් දේශනා කළා. ඒගොල්ලන්ගේ පෙනුම යම්බදුද මගේ පෙනුමත් ඒකමයි. ඒගොල්ලෝ කතා කරන භාෂාව මොකද්ද? ඒ භාෂාවමයි මාත් කතා කරන්නේ. ඒ භාෂාවෙන් තමයි මම ඔය සේරම ඒගොල්ලොන්ට ඔය කරුණු විස්තර කරන්නේ. එතකොට ඒ සේරම කරවන්න මා ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ මෙයා මිනිස්සෙක්ද දෙවියෙක්ද කියලා. ඔය සියල්ල කරලා ඉවර මම එතන අතුරුදහන් වෙනවා. ඒ බ්‍රාහ්මණ පිරිස දන්නේ නැහැ මේ අතුරුදහන් වෙච්ච එකනා දෙවියෙක්ද මිනිස්සෙක්ද කියන්නේ. ඔය ටික බ්‍රාහ්මණ පිරිස එතන ගියාමත් ඔහොමයි. ඊළඟට ගහපති පරිසං ඊළඟට මම කියවනේ ව්‍යවසායක පිරිසට යනවා කියලා ගෘහපතියින් නැත. ඒගොල්ලෝ ළඟට යනවා. ඒගොල්ලෝ කතා කරන භාෂාව මොකද? ඒ භාෂාව තමයි මගේ භාෂාව. ඒගොල්ලන්ගේ පෙනුම යම් බඳුද ඒ පෙනුමයි මාත් යන්නේ. එතකොට අන්නේ අවුලක් නැත්තේ. නැත්තම් අවුලක් නේ. කවුද හරවිල්ල ඉන්නේ? අන්දබන්ද වෙනවනේ. ඒගොල්ලොම ස්වරූපයෙන් ඇදකට આવුදන්. අපිට ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයෙක් විදිහට මෙහෙ ඇඳුම් ඇඳලා එන උපාසකම්මලා හෝ උපාසක මාතෘ දැක්ක අපිට කිසිම මේකක් නැහැනේ. නමුත් අමුතු විදිහේ ඇඳුම් ටිකක් අතකට ආවොත් මෙතන අපි අන්දබන්ද මේ කවුද මේ? අන්දබන්ද වෙනවනේ. ඒ නිසා ඒ භාෂාවම කතා කරනවා. ඒ පෙනුමමයි තියෙන්නේ. ඒ භාෂාවෙන් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. එකට වාඩි වෙලා ඉන්නවා. ඊළඟට දේශනා පවත්වනවා. ඒ සේරම කරද්දිත් ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද මේ මිනිස්සුද දෙවියන්ද කියන්නේ. ඔය සියල්ල කරලා බුදුහාරෝ උතරින් අතුරුදහන් වෙනවා. බුද්ධ ස්වරූපයෙන් නෙමෙයි යන්නේ. අතුරුදහන් වෙච්ච එක නා කවුද දැන් මෙතන හිටියනේ අපිත් එක්ක සාකච්ඡා කරානේ. හරි හොඳයිනේ. කෝයා දෙවියන්ද මිනිස්සුද කෝ නැහනේ. අන්න එහෙමයි. ඒ ගෘහපති පිරිස. ඊළඟට සමන පරිසං එක එක ශ්‍රමණ පිරිස වෙතට යනවා. ඒත් එහෙමයි. අර කියපු පිළිවෙලමයි. ඒ ශ්‍රමණ පිරිස වෙතට යන්නේ ඒ ශ්‍රමණේගේ ස්වරූපයෙන්. එතකොටයි ඒ අවුලක් නැත්තේ. ඒ ගිහිල්ලත් කරන්නේ අන්න අර දැන් මෙතෙක් කියපු ටිකම කරලා එනවා. ඒත් දන්නේ නැහැ මේ අතුරුදහන් වුණා. කවුද ඒ ශ්‍රමණ තැනත්තා? ඒ උතුම් ශ්‍රමණයා කවුද කියලා ඒගොල්ලෝ හොයනවා. අතුරුදහන් වෙච්ච අය. පේයාලම ඔව්. චාතු මහරජික පරිසං ඔන්න චාතුරු මහරජික දිව්‍ය ලෝකයට යනකොට යන්නේ ඒ ලෝකේ ඉන්න දෙවිවරුන්ගේ ස්වරූපයෙන් යන්නේ. ගිහලා ওই ටිකම කරනවා. ඔය දේශනාව කරනවා අතුරුදහන් වෙනවා. දන්නේ නැහැ මේ දෙවියා කවුද? දෙවි ඇත්තටම දෙවියද එහෙම නැත්නම් මිනිස්සෙක්ද කියලා ඒ දෙවිවරු දන්නේ නැහැ. ඊළඟට තාවතිංස පරිසං තවතිසා දිව්‍ය ලෝකයට යනවා. ඒ ස්වරූපයෙන් යන්නේ. පෙනුම ඒකමයි. ඒගොල්ලෝ කතා කරන භාෂාවමයි කතා කරන්නේ. දේව භාෂාව. මාර පරිසං මාර දිව්‍ය ලෝකයට ගියාම ඒ විදිහටයි කටයුතු කරන්නේ. පේයාලම බ්‍රහ්ම පරිසං උපසංඛමිතා ඔව් ඒ කියන්නේ මට මතකයි බ්‍රහ්ම පිරිසටත් මම හෙළමිලා තියෙනවා. එතකොට මේ බ්‍රහ්මයන්ට මේ ඇවිල්ලා ඉන්න බ්‍රහ්මයෙක් කියලාමයි. ඒත් අර වගේ සේරම දේශනා අවසන් කළා ඒගොල්ලෝ සන්තෝෂයටපත් කරලා පිට වෙලත් යනවා. බ්‍රහ්මය හොයනවා. බ්‍රහ්මයන්ටත් හොයාගන්න බෑ මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සෙක්ද? ඒකේ පේනෝනේ නේ. හොයාගන්න බැරි විදිහටයි උන්වහන්සේ අදිෂ්ඨාන කරලා එහෙම කරන්නේ. ඒගොල්ලෝ කොච්චර දෙවිවරු වුණත් කොච්චර බලතල දුණත් ඒගොල්ලෝ ඒ දෙවිවරුන්ට වඩා එහානේ බ්‍රහ්ම දෙවියෝ කියන්නේ. ඒගොල්ලන්ටවත් බලා ගන්න බෑ කියන බුදුහාරෝ ගැන. අඳුර ගන්න බෑ කියනවා. කවුද මේ කියලා. ඊළඟට තත්‍රාපි මයා සම්නිසින්න පුබ්බංචේව ඒ කියන්නේ මට මතකයි ඒගොල්ලොත් එක්ක එකට වාඩි වෙලා හිටියා. සල්ලපිත පුබ්බංච ඒගොල්ලොත් එක්ක කතා බහ කර හිටියා. සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බා සාකච්ඡාවල යෙදුණා. ඒගොල්ලොත් එක්ක එකට සමාපජ්ජිත පුබ්බා. තත්ථ යාදිසකෝ තේසං වන්නෝ හෝති එතෙන්දී ඒගොල්ලන්ගේ පෙනුම යම්සේද තාදිසකෝ මයිහං වන්නෝ හෝති ඔව් මගේ පෙනුමත් ඒකමයි. යාදිසකෝ තේසං සරෝ හෝති ඒගොල්ලන්ගේ භාෂාව යමක්ද තාදිසකෝ මයිහං සරෝ හෝති ඔව් මම කතා කරන්නේ ඒ භාෂාවමයි. ධම්මියාච කථාය සම්දස්සේමි
මම ඒගොල්ලන්ට දැහැමි කතාවෙන් කරුණු දැක්වුවා. සමාදපේමි සමාදන් කළේ කළා. සමුත්තේජේමි තෙද ගැන්නුවා. සම්පහන්සේමි සන්තෝෂයටපත් කළා. භාසමානං ච මං න ජානන්ති ඕ මේ කතා කරන්න මා ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. කෝනුකෝ අයං භාසති කවුද මේ අපිට මේ කතා කරන එක්කෙනා? දේවෝ වා මනුස්සෝ වාති දෙවියද මිනිස්සුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ධම්මිය කතාය සන්දස්සෙත්වා දැහැමි කතාවෙන් කරුණු දක්වලා සමාදපෙත්වා සමාදන් කරවලා සමුත්තේජෙත්වා තෙද ගන්නවලා සම්පහන්සෙත්වා සන්තෝෂයටපත් කළා. අන්තර්ධායාමි මම එතනින් අතුරුදහන් වෙනවා. ඒ මගේ කටයුතු කරලා ඉවරලා. අන්තරහිතංච මං නජානන්ති. න ජානන්ති අතුරුදහන් වෙච්ච මා ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. කෝනුකෝ අයං අන්තරහිතෝ මේ අතුරුදහන් වෙච්ච එක්කෙනා කවුද? දේවෝ වා මනුස්සෝ වාති මේ දෙවියන්ද එහෙම නැත්නම් මිනිස්සුද කියලා ඒ දන්නේ නැහැ. ඉමාකෝ ආනන්ද අට්ඨ පරිස ආනන්ද මෙන්න මේ පිරිස් අට පරිසා කියලා සඳහන් කරන්න පුළුවන්. මේක තමයි පිරිස් අට පිරිසක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඇසුරු කරනවා.